සමහර විට හවසකට බුදුන් වැඳලා ඒ කටයුත්තක් ඉෂ්ට කරන්නේ උදේට එච්චර පිරිසුදු ධර්මයක් අදහන අපි හැසිරෙන්නේ ධර්මයේ ඉන්න මිනිස්සු වශයෙන් නෙමෙයි. ඇත්තටම මේ උදාර බුදු පිළිමයක් එහෙම නැත්නම් පූජනීය භූමියක් කියලා කියන්නේ මහා බල සම්පන්න තැනක් හෝ දෙයක්. ඒ කියන්නේ විශේෂයෙන් බුදුරජාණන් වහන්සේගේ ඒ අසීමිත බල ශක්තිය. එතකොට ඒවා මේ ඔය තැනදී විතරක් නෙමෙයි ඔප්පු වෙලා තියෙන්නේ අන් සියලුම තැනදී මේක ඔප්පු වෙලා තියෙනවා. එතකොට මේවා සමහර විට කෙනෙකුට විද්‍යාත්මකව පහදන්න පුළුවන්. එහෙම නැත්නම් තව කෙනෙකුට තව විදිහට පැහැදිලි කරන්න පුළුවන්. නමුත් මේක අවසානට ගත්තොත් එහෙම වෙන්නේ මේ බුදුරජාණන් වහන්සේගේ ඒ අසීමිත ගුණ බලය විදහා පෙන්වන එක තැනක් තමයි ඕක. එතකොට ඒ ස්වභාවික විපතක් අපිට වුණාම ඒ වගේ දේවල් දැන් ඔයා ගොඩක් දකින්න ඇති මේ පහුගිය කාලේ මේ වෙච්ච සිදුවීමුත් එක සමහර අවස්ථාවලදී මේ බොහෝම සියුම්ම තිබ්බු ඒ බුදුරජාණන් වහන්සේට මේ හෙවන දුන්නු වහලේ ගැලවිලා ගිහින් නැහැ. ඒ කියන්නේ පිළිමෙට කොහොමවත් හානියක් වෙලා නැහැ. අර සාමාන්‍ය මේ බොහොම සියුම් නමුත් අර ලොරි පිටින් ගහගෙන ගිහිල්ලා තිබ්බේ. නමුත් මේ අර වගේ පොඩි සියුම් දෙයක්වත් එහා මෙහා වෙලා නැහැ. ඉතින් ඒ වෙන්නේ නැත්තේ මේකේ තියෙන මේ මහා අසීමිත බල ශක්තිය. ඉතින් මේ වගේ දේවල් ඇත්තම දැන් අපේ කට්ටිය සමහර කෙනෙක් පිළිගන්න මේවා අකමැති. නමුත් අකමැති වුණත් ඒ තියෙන ඒ බුදු පිළිමයක තියෙන බල ශක්තිය අපි තේරුම් ගන්න ඕනේ. එතකොට අන්න ඒකයි කියන්නේ අපි අර ධාර්මිකව ධර්මයට බර වෙලා පිනට දහමට ලැබි වෙලා ගමනක් යනවනම් එතකොට අපිට ඇත්තටම කිව්වොත් කරදරයක් හිරිහැරයක් අතුරු ආන්තරාවක් වෙන්නේ. ඒක පෙන්වන එකම සාක්ෂියක් තමයි ඔක. එතකොට ඒ අපිට උගන්වන්නේ මේ කියලා දෙන්නේ මෙන්න මේක තමයි යථාර්ථය මේක තමයි සැබෑ සත්‍ය කියන එක. ඉතින් අපි මේක දැක්කත් සමහර අවස්ථාවලදී එවලට විතරක් කතා කරලා සමහර මම දැක්කව සමාජ මාධ්‍යවලත් ගොඩක් දේවල් වල තියෙන මෙන්න අපේ මේ බුදු පිළිමේට යම් කිසි හානියක් වෙලා නැහැ. එතකොට හිතා ගන්නකො මේ සාමාන්‍ය මේ වගේ තියෙන බල ශක්තිය කොච්චරද කියලා. එතකොට ඒක අසීමිත බලයක්. එතකොට ඒ තියෙන ස්වභාවික විපතකටවත් ඒ ස්වභාවික වෙන් එන සියලු පීඩාවකටවත් මේවට කිසිම හානියක් කරන්න බෑ කියන එක එතනදී ඔප්පු වෙලා තියෙනවා. ඉතින් මෙච්චර පිරිසුදු ධර්මයක් අදහන අපි හැසිරෙන්නේ ධර්මයේ ඉන්න මිනිස්සු වශයෙන් නෙමෙයි. ඒකයි අපිට ගොඩාක් මේ කරදර දුක්ඛම් කටළු. ඒකෝ සමහරු මේකේ තියෙන වත් පිළිවෙතක්වත් හරියට කරන්නේ නැහැ. ඉතින් බුදුන් වඳින්නේ සමහර අවස්ථාවලදී පොයකටවත් පන්සලකට යන්නේ ඒ කියන කිසිම දෙයක් කරන්නේ නැතුව අපි පිහිටක් ඉල්ලුවට වැඩක් නැහැ උදාන. ඉතින් අපි පිහිටක් ඉල්ලන්න ඕන අපිත් හරි මාර්ගයේ ඉඳලා. එතකොට එහෙම ඉඳලා අපි පිහිටක් ඉල්ලුවොත් අපිට අනිවාර්යෙන් ඒ පිහිට ලැබෙනවා. එතකොට දැන් ගොඩක් දෙනෙක් බලන්න බුදුන් වඳින දැන් හවසකටවත් ගෙදර බුදුන් වඳිනවාද කියලා හරියට බුදු පිළිමයක්වත් තියන්නේ නැහැ. වැඩිපුර ඉන්නේ බෞද්ධයෝ තමයි. සමහර විට හවසකට බුදුන් වැඳලා ඒ කටයුත්තක් ඉෂ්ට කරන්නේ උදේට යනකොට බුදුන් වැඳලා ඒ ආශිර්වාදය අරගෙන නෙමෙයි යන්නේ. ඉතින් එහෙම නැතුව ගිහින් ඔය වගේ දෙයක් වුණාම සමහර අවස්ථාවල යන්න දෙවියන් බුදුන්ව මතක් වෙන්නේ මේ උදාර එතකොට තමයි. අනේ දෙවියනේ එහෙම නැත්නම් අනේ මේ අපි පිහිට යදින්නේ ඔළුව බිම තියාගෙන නලට අත් දෙක තියාගෙන එවලට තමයි අපි පිහිට ඉල්ලන්නේ අපිව බේර ගන්න අපිව ආරක්ෂා කරන්න. ඒ වෙලෙ නෙමෙයි අපි හැම වෙලේම මේක පතන්න ඕන. හැම වෙලේම අපි මේ දේවල් පතාගෙන ඉස්සරහට ගියොත් එහෙම ඒ කියන මාර්ගය අපි ගියොත් එහෙම කිසි කෙනෙකුට ඉස්සරහට කොහොමත් මේ සියලු දෙනාට මේ මාර්ගය යන්න වෙනවා. මේ තියෙන ආපදාවලින් මේ තියෙන විනාශවල වලින් තමන්ගේ රට රැකිලා ලෝකේ රැකෙන්න නම් අනිවාර්යෙන් ඔය කියපු මාර්ගේ යන්න දැන් බුදු දහමට ගොඩාක් දෙනා නැඹුරු වෙමින් එන්නේ ඇයි? දැන් මේක දර්ශනයක්. මේක හැම රටකම අදහන. දැන් මෙහෙට වැඩි අදහන කට්ටිය ඉන්නවා. මම දන්නා මොකද හැම රටකම මට සම්බන්ධ වෙනවා. හැම රටකම ඉන්න කෙනෙක් සමහර අවස්ථාවලදී දැන් මාත් එක්ක ගොඩාක් විදිහට මේ සම්බන්ධතා තියෙනවා. ලෝකේ ඉන්න ඉහළම පෙළේ රටවල් වල පවා. ඉතින් හැම රටකම කට්ටියට මම උදව් කරලා තියෙනවා. එතකොට එහෙ ඉන්න කට්ටිය මීට වැඩිය මේ දේවල් අදහනවා. මීට වැඩිය මේ දේවල් පිළිපදිනවා. ඉතින් ඒ කට්ටිය බොහොම සැපසේ ජීවත් වෙන්නෙත් ඒකයි. දැන් අතාරින්න දෙයක් කිව්වොත් දැන් අපේ කට්ටිය කරන්නේ බදාගන්නේ. නමුත් ඒ අතාරින් හැටි නිවැරදිව උගන්වලා තියෙන දෙයක් තමයි මේ බුදුදහමේ තියෙන අපිට කියලා දෙන දේවල්. ඉතින් මේ දේවල් අපි හරියට අනුගමනය කරගෙන ගියොත්
අපිට ලස්සන ජීවිතයක් ඉස්සරහට ගත කරගෙන යන්න පුළුවන්. ඒකට පැහැදිලි උදාහරණ අපිට යම්කිසි තැන්වලදී අපිටම පෙන්නලා තියෙනවා. ඔය ස්වභාවික විපත් ඒ වගේම මොන අතුරු ආන්තරාව ආවත් ඒ ධර්මයේ හැසිරෙන කෙනා ධර්මයේ විසින් ආරක්ෂා කරන එක ඔප්පු කරලා පෙන්නලා තියෙනවා. නෑ ඉතින් ඊට වැඩිය බර දේවලුත් ගිහිලා තියෙනවා. දැන් සමහරුන්ට මේක විද්‍යාත්මක වශයෙන් එක එක කරුණු යොදලා පැහැදිලි කරගන්න පුළුවන්. දැන් අපි දැන් ඕනම දෙයක හොඳ පැත්තක් තියෙනවා. සමහරු දකිනවා මේක වැරදි කෝණයකින් දකින්නත් පුළුවන්. දැන් සමහරු හැමදේම විද්‍යාත්මකව පහදන්නත් යනවනේ. විද්‍යාත්මක පහදන එක හරි හොඳයි. මම කියන්නේ හොඳයි. නමුත් සමහර අයත් දැන් ජ්‍යොතිෂ ශාස්ත්‍රය අරන් බලන්න ඔය. සමහරුන්ට මේක විද්‍යාවක් වෙන්න පුළුවන්. සමහරුන්ට මේක මිත්‍යාවක් වෙනවා. දැන් අපි ගුප්ත ශාස්ත්‍රය කියලා බලන්න හිතන්නකො. සමහරු මේකෙන් වැඩ අරන් ඉහළම තැනට ගිහිල්ලා ඉන්න. සමහරු මේකෙන් සමහර අවස්ථාවලදී බුරුකාරයන්ට එහෙම නැත්නම් වෙන කිසි කෙනෙකුට යම්කිසි දුර්වල කෙනෙකුට අහුවෙලා විනාශ කරලා මේක එපා වෙලා තියෙන්නත් පුළුවන්. එතකොට මේකේ සමහරට විද්‍යාත්මක පදනමක් නැහැ කියන්නත් පුළුවන්. නමුත් මේකේ වැඩ අරන් ගොඩක් දෙනෙක් දියුළු වෙලා තමන්ගේ ජීවිත යහපත් කරගෙන ඉන්නවා වෙන්න පුළුවන්. එතකොට එක්කෙනෙකුට විද්‍යාවක් වෙන එක තව කෙනෙකුට මේ සමහර අවස්ථාවලදී මිත්‍යාවක් වෙන්න පුළුවන්. ඒක පිළිගන්න කෙනාට එහෙම මම කියන්නේ නොපිළිගන්න කෙනාට නෙමෙයි පිළිගන්න කෙනාට මේක පිළිගෙන යහපත්ව මධ්‍යස්ථව හිතලා ඕන කෙනෙකුට දැන් ඕනම කෙනෙක් අපි බලන්න අපි එක පැත්තකට ගැත්තෙක් වෙලා බැලුවොත් අපිට පේන්නේ ඒ දේ විතරනේ උදාර ඕනම දෙයක දැන් බුදුරජාණන් වහන්සේ කියන්නේ මධ්‍යස්ථව බලන්න කියලා ඕනම දෙයක. එතකොට අපි වුණාම අපි බලන්න ඕන මැදට අවිලා මේකේ වැඩක් ගන්න දිරලා අපි මේ වැඩේ අරගෙන අන්න ලස්සනට ගමන යනවා. එතකොට ප්‍රතික්ෂේප කරන්න ඕන දේ අපි ප්‍රතික්ෂේප කරනවා. එතකොට කාටවත් කියන්න බෑ මේක සත්‍යයක් තියෙනවා මේකේ සත්‍යයක් නැහැ කියලා. ඕනම කෙනෙකුට එහෙම ඔප්පු කරන්න බෑ. වෙනවනේ. නමුත් සමහරු ගෙන නෑ ඔය බොරු. ඔය බොරු ඔය විද්‍යාත්මකව ඔප්පු කරලා නෑ විද්‍යාත්මකව ඔප්පු කරන්න බැරි කොච්චර දේවල් තියෙනවද කියන්නකෝ. එන්නෝනේ. සමහර ලෝකේ ප්‍රශ්න තියෙනවා ඒවා ඔප්පු කරගන්න තියා හිතා ගන්නවත් බෑ. එහෙනම් නමුත් මීට අවුරුදු 2500කට ඉහතින් කියලා තියෙනවා මේ වගේ වෙන සිදුවීම් සියල්ල. එහෙනම් කොහොමද කීවේ? එහෙනම් මනස දියුණු කරගෙන ඒ පිහිටත් අරගෙන කොහොමද ඒවා කීවේ ඒ කාලේ? ඉතින් ඒ කාලේ මේවා තිබ්බද? දැන් ඒ කියලා තියෙන දේවල් දැන් තමයි ඔප්පු කරගෙන යන්නේ කට්ටිය. එතකොට විද්‍යාවෙන් දැන් තමයි මේ දේවල් හොයාගන්නේ. එතකොට විද්‍යාත්මකව දේවල් තියෙනවා. ඒක හරි. අපි ඒවට ගරු කරගෙන ඉස්සරහට යන්න ඕන. නමුත් කිසිම දෙයක් බොරුයි නැහැයි කියලා අපිට කියන්න බෑ. අපි එහෙම කියන්නත් හොඳ නැහැ. මොකද අපි ඕනම දෙයක මධ්‍යස්ථව බලන්න ඕන. සමහර දේවල් වල සමහර අපේ බොහෝ දෙනෙක් සමහරට Tamanට ආවේනික ගස් වලට වඳිනවා. එහෙම නැත්නම් පිළිම වලට වඳිනවා. බෝ ගස් වලට වඳිනවා. සමහරු කියනවා මේක කරන්න එපා. එහෙම නමුත් Tamanට පිහිටක් තියෙනවා නම් ඒ Taman ඒකට වැන්දා කියලා මොකද වෙන්නේ කියන්නේ? Tamanට පිහිටක් තියෙන තැනකට මිනිස්සු රොක් වෙන්නේ නැද්ද? මිනිස්සු වඳින ජයශ්‍රී මහ බෝධියට ගිහින් මිනිස්සු වඳින්නේ නැද්ද? ඒ වැඳලා පිහිට ඉල්ලන්නේ නැද්ද? ඒ පිහිට ඒ වෙලේ ලැබෙනවනේ මිනිස්සුන්ට. එතකොට කවුද එහෙම කියන්නේ? ඕකේ නෑ එහෙම ලැබෙන්නේ නමුත් කී දහක් ඔතනට ගිහින් පිහිට ලබාගෙන තියෙනවා කියලා හිතන්න. එතකොට කතරගමට යන්නේ නැද්ද? කතරගමට ගිහින් වඳින්නේ නැද්ද මිනිස්සු? ඒ ගිහින් පුද පූජා තියන්නේ නැද්ද? එක්කෙනෙක් දෙන්නෙක්ද මේ වැඩේ කරන්නේ? දහස් ගාණක් දැන් නෙමෙයි මීට ඈත කාලේ ඉඳන් ඔයා හිතන්නේ අවුරුදු ගාණක ඉඳන් දැන් මේවාගේ සත්‍යතාවයක් නැත්තම් මේ වගේ මේවා බොරුවක් න ඔයා කියන්නේ මේ බොරුවක් මේ අවුරුද්දක් දෙකක් තුනක් පහක් 10ක් 15ක් 20ක් 25ක් 50ක් 100ක් එහෙමද පවතින්නේ මේවා ඒ කාලේ ඉඳන්ම තියෙනවා ඒ කාලේ ඉඳන්ම මේ කරගෙන ආපු දේවල් තියෙනවා ඉතින් ඒවා අසත්‍යයි කියලා කාටවත් ඔප්පු කරන්න බෑ නේ එතකොට එහෙම ඔප්පු කරනවා කියලා කියන්නේ තමන් එක පැත්තකට බර වෙලා ඉන්නේ මම කියන්නේ බර වෙලා නෙමෙයි තමන්ට අවශ්‍ය දේවල් කරගෙන ජීවිතේ හරි අවශ්‍ය දේවල් දැන් ඕනම කෙනෙක් කියන දෙයක් අපි සමහර අවස්ථාවලදී අහලා දැන් අපිට යාචකයෙක් හම්බුනත් එතුමා කියන දේත් අපි අහන්න ඕනේ. මොකද එයාගේ අත්දැකීම් වෙන්න පුළුවන් ඒක. ඒ අත්දැකීම් සමහරට ඉගෙනගෙන ගන්න බැරි වෙන්න පුළුවන්. ඒකයි අර මම කියන්නේ එක පැත්තකට බර වෙලා හිතන ජීවිතේ මධ්‍යස්ථ වෙලා හිටියොත් හිතුවොත් එහෙම ඔබට ජීවිතේ සරලව පහසුවෙන් ඉදිරියට ගෙවාගෙන යන්න පුළුවන්.